සමුදී දිස්ත්‍රික්ක 10කින් පළාත් 8කින් මේ කණ්ඩායමේ වේදිකාවන් ඉන්නවා. එතකොට ඔයාලා හැමෝම ආවේ ලංකාව පුරාම කරපු ටැලන්ට් සර්ච් එකකින්. ඒ ආපු ගමන ගැන ඔයාලට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මෙතන ප්ලේයර්ස්ලා ගොඩක්ම දිස්ත්‍රික්ක ගානකින් බෙදිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එකම පළාතකින් නොවෙන්න ලංකාව පුරාවටම වගේ ප්ලේයර්ස්ලා හම්බ වෙන විදියට තමයි 19 ප්ලේයර්ස්ලා හැදිලා ඉන්නේ මේ යන 15. ඒකෙදි එයාලා ස්කූල් ගහලා දිස්ත්‍රික්කයට දෙట్లా එතනින් ගන්න සුපර් ප්‍රොවින්ෂල් එකේ ටීම්ස් අතරින් තමයි එයාලා මෙතන අන්ඩර් 19 පූල් එකට එන්නේ. එතකොට එයාලා එහෙම ඇවිල්ලා අපි ඉස්සෙල්ලා 25 ස්කොඩ් එකක් තමයි මෙතනට ගෙනාවේ. ඒකෙන් 20ට ඇවිල්ලා ඒකෙන් 15ට ආපු ටික තමයි මේ ඉන්නේ. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකේ ලංකාව පුරාම විදින ප්‍රෝග්‍රෑම් එක නිසා තමයි ගොඩක් ප්ලේයර්ස්ලා අද මෙතන ඉන්නේ කම්වල. එතකොට දැන් NSL ටූර්නමන්ට් එක ගෙවුවා වෙන ටීම් එකක් අnder 19 ටීම් එකක් ගෙවුවා කැප්ටන් කරලා. ඒ එක්ස්පීරියන්ස් මේ ටූර්නමන්ට් එකේ කොච්චර බලපායිද? ඇත්තටම NSL ටූර්නමන්ට් එකේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලොකු ප්ලේයර්ස්ලාත් එක්ක ගහද්දී එයාලා කොහොමද ගේම් එක රීඩ් කරන්නේ, එතකොට එයාලා කොහොමද එයාලගේ එක්ස්පීරියන්ස් යූස් කරන්නේ මැච් එක මැද. අපි ඒ වගේ ගොඩක් දේවල් එයාලගේ ඉගෙන ගත්තා. මම හිතනවා ඒ ටූර්නමන්ට් එක ගැව්ව එක අපිට ගොඩක් හොඳ වුණා මේ ඉස්සරහට එන ටූර්නමන්ට්ස් වලට යනකොට. පුංචි වයසකින් නායකත්වය ලබා ගත්තේ. එතකොට ලොකු ක්‍රීඩිකාවන්ගෙන් කොහොමද ඔයාට ලැබිච්ච සහයෝගය සහ මේ එළඹෙන තරගාවලියේදී කොයි විදිහටද ඒ යන්නකේ පාවිච්චි කරන්න බලන්න? ඇත්තටම මම ඉස්සෙල්ලාම කැප්ටන් කරන්න ගත්තේ NSL එකේදී. එතනදී මට පොඩි බයක් තිබ්බා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මම මැචස් වලට ගිහිල්ලා ඒවා කැප්ටන් කරලා ඒ හැමදේම කරලා ඉඳියා. හැබැයි මගේ හිතේ පොඩි බයක් තිබ්බා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඉස්සෙල්ලාම මට හම්බුනේ නැෂනල් ටීම්ස් වල ප්ලේයර්ස්ලාත් එක්ක සෙල්ලම් කරන්න. ඒත් එක්ක මට පොඩි බයක් තිබ්බා. හැබැයි ඒ වෙලේ ටීම් හතරේ කැප්ටන්ලා ගෙනල්ලා කතා කරද්දී මාත් එක්ක හර්ෂිතා කතා කරා. එතකොට එයා ඒ කතා කරපු දේවල් වලින් මගේ බය පොඩ්ඩක් නැති වුණා. මොකද එයා මගේ ඔළුවට දැම්මා බය වෙන්න එපා. ඔයාට පුළුවන් මේක කරන්න එහෙම කියලා. ඒ වගේම කෝචස්ලා මගේ ඔළුවට දැම්මා ඔයාට මේක දුන්නේ කරන්න පුළුවන් නිසා කියලා. ඇත්තටම NSL එක ගහපු එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කැප්ටන් කරන විදිය. එතකොට තව කට්ටිය කැප්ටන් කරන එක බලලා ඒකත් එක්ක මම හිතනවා මේ ටූර්නමන්ට් එකට මට හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා කැප්ටන් කෙනෙක් ඉන්නවා. සමුදිය පොඩි වයසේදී තමයි අඳුරගෙන මේ තැනට ගෙනල්ලා තියෙන්නේ. ඒ ආපු ගමන අඩියෙන් අඩිය කොහොමද ආවේ කියලා අපිට කෙටියෙන් කියන්න. ඇත්තටම මම දිස්ත්‍රික් ගාලා තමයි ආවේ. දිස්ත්‍රික්කයට සිලෙක්ට් වෙලා ඉස්කෝලේ සර්ටිෆිකේට් එකට ඕපන් කරද්දි එහෙම තමයි දිස්ත්‍රික් ටීම් එකට සිලෙක්ට් වුණේ. ඒත් එක්කම සුපර් ප්‍රොවින්ෂල් එක ගාලා මම 2024 දෙසැම්බර් වෙනකොට 20 ස්කොඩ් එකේ ඉඳියා. 2025 අප්‍රේල් ටූර්නමන්ට් එකේදී තමයි මම 15 ස්කොඩ් එකට ඇවිල්ලා ෆෝම් කරේ. එතනින් පස්සේ තමයි දිගටම ආවේ වර්ල්ඩ් කප් එකක් ගෙවුවා, ඒෂියා කප් එකක් ගෙවුවා. ඒත් එක්කම දැන් කැප්ටන් කරන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් මම මේ හම්බුන අවස්ථාවෙන් මගේ රටට මගේ උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා ඕස්ට්‍රේලියාත් එක්ක ඉස්සෙල්ලා ප්ලේ කරලා තියෙනවා අnder 19 ටීම් එකත් එක්ක. ඒ පරණ ප්ලේස් තමයි තවත් ඇති. ඒ අත්දැකීම්නුත් හොඳට බෝල් කරපු කෙනෙක් ඒ ටූර්නමන්ට්ස් වල. කොහොම බලපායිද මේ ටූර්නමන්ට් එකේදී පරණ අත්දැකීම් ටික ඕස්ට්‍රේලියාත් එක්ක ගහලා තියෙන්නේ? ඇත්තටම පරණ අත්දැකීම් ගැන අපිට ලොකුවට ගන්න බෑ. මොකද අපි ගහන්නේ සෙනා රටක. අපි ගොඩක් ටූර්නමන්ට් ඕස්ට්‍රේලියා එක්ක ගැහුවේ සාමාන්‍යයෙන් ස්පිනර්ස්ලාට හොඳ පිච් වල. හැබැයි අපි යන්නේ තනි ෆ්ලැට් පිච් වල. ඒ කියන්නේ ෆේස් එකට බැට්ස්මන්ලාට හොඳ පිච් වල. ඒතකොට මම හිතනවා මේ ලංකාවේ කන්ඩිෂන්ස් ඒ කියන්නේ ආසියාවේ කන්ඩිෂන්ස් වලට වැඩිය ඕස්ට්‍රේලියා රටේ කන්ඩිෂන්ස් වෙනස් වෙයි කියලා. එතකොට අපිට කිසිසේත්ම යාලව අවතක්සේරු කරන්න බෑ අපි සෙල්ලම් කරලා තියෙනවා කියලා. මොකද එයාලගේ රටේ ගහන්නේ එයාලට හුරු කන්ඩිෂන්ස් තියෙන්නේ ටීම් දෙකටම. මොකද ඒ දෙගොල්ලම සෙනා රටවල් වලින් එන ටීම් දෙයක්. එතකොට අපිට ඒ කන්ඩිෂන්ස් වලට හැඩ ගැහෙන්න පුළුවන්. මොකද අපි මේට කලින් ගිහිල්ලා සෙල්ලම් කරලා තියෙනවා. අපි ඒ ටූර්නමන්ට්ස් එක හොඳට කරා. Right.